ආයිබෝන් අපි ඇවිල්ලා ඉන්නේ චීනයට. චීනයේ ෂැන්හායි වල පුඩෝන් එයාපෝට් එකේ තමයි ඉන්නේ. ඉතින් මම ලංකාවේ කොළඹ ඉඳලා MU 6018 කියන මේ ෆ්ලයිට් එකේ ආවා. ඇවිල්ලා කොළඹ ඉඳලා මෙහෙට ඇවිල්ලා දැන් බගේජ් ක්ලේම් කරන අංක 12ට ආවා. ඇත්තට මගේ බගේජ් එක ෂැන්හායි වල නෙවෙයි එන්නේ, නමුත් විශේෂයක් පෙන්වන්න කියලා හිතුවා. අපිට පේනවා ඇති මේ තිරය. මේ තිරේ අපිට පෙන්නනවා ඇතුලේ වැඩ කරන අය බැගේජ් පටවන්නේ කොහොමද කියන එක. එතකොට මේ ඔබ දකින්නේ බෑග් මේ වෙලාවේ යන හැටිනේ. එතකොට ෆ්ලයිට් එකෙන් ගියන බෑග් ටික මොනා කරනවද, බෙල්ට් එකට මේ ආකාරයට පටවනවා. එතකොට ඒකට අදාළ වීඩියෝ තිරයක් තමයි ඔබ මේ දකින්නේ මේ ආකාරයට මෙතන. එතකොට බැගේජස් ආවට පස්සේ අදාළ ඔපරේටර් මේ බැගේජ් ටික දානවා කොහෙද, බෙල්ට් එකට. දැන් ලංකාවේ මේක විශේෂයෙන්ම මේ වීඩියෝ එක වෙන්නන්න හේතුනේ ලංකාවේ බොහෝ වෙලාවට චෝදනා එල්ල වෙනවා බැගේජ් වලින් සමහර බඩු බාහිර ආදී අඩු වෙනවා කියලා. සමහරලාට බැගේජ් කැඩිලා තියෙනවා. ඩැමේජ් වෙච්ච බැගේජ් වලින් මොනවා වෙනවද, සමහර දේවල් අඩු වෙනවා කියලා. නමුත් ඔබට පේනවා මේ ෂැන්හායි වල ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. තමන්ගේ බැගේජ් එක ෆ්ලයිට් එකෙන් ඇවිල්ලා බානකොට ඒක ඊට පස්සේ පටවන්නේ කොහොමද කියන එක තියෙනවා. ඔබට පේනවා මේ පින්තූරේ මොනා කරනවද, බැගේජ් ලොට් එකක් ආවා. ඒ ලොට් එක බෙල්ට් එකට දැම්මා. බෙල්ට් එකට දාලා ඉවරලා ඊට පස්සේ මොනා කරනවද, ඒගොල්ලෝ යනවා. ඒක විශේෂම දෙයක්. මේක 2025 නොවැම්බර් 9 ඉඳන් මේ 6:58ට තමයි ඔබ මේක දකින්නේ. ඉතින් මේ වගේ අදාළ ස්ථානයේ CCTV කැමරාවක් සයි කරන්න පුළුවන් නම් බොහෝ මිනිස්සුන්ගේ චෝදනා තියෙනවනේ නේද, බෑග් කැඩෙනවා, කඩනවා, බෑග් පටවනකට සැලකිල්ලක් නැහැ කියලා. ඒ තත්ත්වේ නැති වෙලා යනවා. ඉතින් travel hacks with Jesse මේ වැඩසටහනදී හදිස්සියේදී අපි ලෝකයේ මෙහෙම දේවලුත් සිද්ධ වෙන බව සමහර එයාපෝට් වල මතක් කරන්න තමයි මොනා කළේද මේ වීඩියෝ එක ගෙනාවේ. thank you ජයවා.